මම අද හදන්න යන්නේ වම්බොටු වලින් සම්ප්‍රදායික මෝජුවෙන් වෙනස් වුණු මෝජුවක්. මේක ගොඩක් රසයි. ඒ වගේම මේ මෝජුව ගොඩක් කල් තියාගන්නත් පුළුවන්. ඒකට අපිට ඕනේ වෙනවා වම්බොටු, රටලූණු, තිරු වලට කපාගෙන තියෙනවා, කරපිංචා, දෙහි, අවුමිරිස්, සුදු ලූණු, හීනියට කපාගෙන තියෙනවා හකුරු, හීනියට කපාගෙන තියෙනවා රටඉඳි, උඹල කඩ, හාල් මැස්සෝ, ඊට අමතරව මිරිස් කෑලි, බෙදපු 3-5, ලුණු, ගම්මිරිස් කුඩු, බෙදපු මිරිස් කුඩු. මුලින්ම වම්බොටු ටික තීරු වලට කපා ගන්න ඕනේ. අපි තෙල් රත් වෙන්න තියලා තියෙන්නේ. අපි රත් වෙච්ච තෙල් වලට වම්බොටු ටික දාලා බෙද ගන්නවා. මෙන්න මේ වගේ ලස්සන පාටට බැදෙනකොට අපි මේ ටික බා ගන්නවා. දැන් මේ හීනියට කපා උණුත් එක ගැඹුරු තෙලේ බෙද ගන්න ඕන. මේ වගේ රන්වන් පාටට බෙදීගෙන එනකොට ලුණු ටික බා ගන්න ඕන. පොඩියට කපා ගන්න පුදු ලුණු ටිකක් ගැඹුරු තෙලේ බෙද ගන්නවා. මේ වගේ රන්වන් පාට වෙනකොට මේකට අකරලා බා ගන්න ඕන. අපි පොඩියට කපා ගන්නපු අවමිරිස් ටික බෙද ගන්න ඕන. ගොඩක් වෙලා බදින්න හැ. තප්පර 30ක් වගේ යනකොට බා ගන්න. පොඩියට කපා ගන්නව කරපොංච ටික බෙද ගන්න යන්නේ. තප්පර 30ක් වගේ බෙදනකොට මේ ටික බා ගන්න. උඹල කඩ ටික බෙද ගන්න ඕන. විනාඩියක් තප්පර 30ක් වගේ බෙදෙනකොට මේ ඇති. හොඳට හොදගන්නපු හාල් මැස්සෝ ටික ගැඹුරු තෙලේ බෙද ගන්නවා. හාල් මැස්සෝ ටික මේ ගානට බෙදෙනකොට බා ගන්න. ඔයගොල්ලන්ට අතට දැනෙනවා බෙදීගෙන එනකොට. අපි දැන් මේ බැද ගන්නපු ටික මික්ස් කරගන්න යන්නේ. අපි මේකට විනාකිරි යූස් කරන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන තවත් විශේෂ දෙයක් වෙන්නේ. බැද ගන්නපු වම්බොටු, බැද ගන්නපු ලුණු, බැද ගන්නපු හාල් මැස්සෝ, උඹල කඩ ටික බැද ගන්නපු කරපිංචා, අවමිරිස්, සුදු ලුණු. අපි දැන් මේකට දාගන්නවා පොඩි කරගන්නපු හකුරු ටික. උගලන්ට හකුරු නැත්තම් මේ වෙනකොට සීනි උනක් භාවිතා කරන්න පුළුවන්. මොන් ටිකක් ඉතුරු කරලා රස අනුව බලලා එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේකට පොඩියට කපා ගන්නපු රටේන්දි ටික දාගන්නවා. ගම්මිරිස් කුඩු තේ හැඳි 2ක වගේ ප්‍රමාණය, බෙදපු 3-5 තේ හැඳි භාගයක්, බෙදපු මිරිස් කුඩු තේ හැඳි 2ක්, ඔයාලගේ රස අනුව ලුණු. මම තේ හැඳි 2ක වගේ ප්‍රමාණය එකතු කරගත්තා. ඊට පස්සේ මේකට දෙහි ටිකක් එකතු කරගන්නවා. මේ සැහැඳි 2ක වගේ ප්‍රමාණය. මට මේකට තව බෙදපු මිරිස් කෑලි ටිකක් ඕන වෙනවා. ඒ ටික බෙදගෙන ඇවිත් එකතු කරමු. තෙල් චුට්ටක් වෙන තියාගෙන තෙල් ටික රත් වෙනකොට ඒකට මිරිස් කෑලි ටිකක් දාගන්නවා. තේ හැඳි 3ක වගේ ප්‍රමාණය දාගත්තා.
මේ තරමට පැදෙනකොට මේක අපි බාගෙන එකතු කරගන්නවා. තෙල් ටික බේරලා අපි මේ ටික එකතු කරගන්නවා. අපි දැන් මේ ටික අනා ගන්න ඕන. මේ විදිහට හොඳට අනාගෙන මේක දවසක් විතර තියෙන්න දෙන්න. හොඳට ලුණු මිරිස් පනීරස හොඳට එකතු වෙනකම් ඊට පස්සේ කැමට ගන්න පුළුවන්.